සුබ අලුත් අවුරුද්දක් වේවා. සතුට, සෞභාග්‍ය සහ සාර්ථකතාවයෙන් පිරි අලුත් ආරම්භයක් ඔබ සැමට ලැබේවා කියලා හුදෙන්ම ප්‍රාර්ථනා කරනවා. I wish everyone a lucky new year where all your dreams come true. Celebrated lovingly and happily with everyone in the family. හරි. අපි එහෙනම් මේ කතාවට බහෙමු. මේකෙන් අපි කතා කරන්නේ විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලටම ගැලපෙන්න හදපු තාක්ෂණික සමාගමක් වැඩ කරන විදිහ ගැනයි. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ලොකු කම්පැනි වලට විතරක් තියෙන ටෙක්නොලොජි ඒ ලොකු ගණන් වියදම් කරන්නේ නැතුව තමන්ගේ පොඩි බිස්නස් එකට ගැලපෙන විදිහට ගන්නේ කොහොමද කියන එක. හැම ව්‍යාපාරයකටම ලොකු හීන තියෙනවා නේද? ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හීන ඇත්තක් කරගන්න ඕන කරන තාක්ෂණික මෙවලම් හොයාගන්න එක තමයි. SL ස්පෙෂලිස්ට් උත්සාහ කරන්නේ අන්නේ පරතරය නැති කරන්න. හිතන්නකෝ පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්ට එදිනෙදා වැඩ ටික ලේසි කරගන්න වියදම අඩුවෙන් හොඳ ටෙක්නොලොජි එකක් හොයාගන්න එක කොච්චර අමාරුද? ඕන වෙන්නේ පොතේ තියෙන දේවල් නෙවෙයි, ඇත්තටම වැඩට එන, තමන්ගේ වැඩ කරන විදියටම ගැලපෙන, දැරිය හැකි විසඳුමක්. හරි. අපි දැන් ගැටලුව ගැන කතා කළානේ. ඒනම් විසඳුම මොකක්ද? මෙන්න මේකයි මේ කතාවේ වැදගත්ම කොටස. SL ස්පෙෂලිස්ට් ගැන හැඳින්වීම. සරලවම කිව්වොත් SL ස්පෙෂලිස්ට් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳන් හරියටම පොඩි සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ගැලපෙන ප්‍රැක්ටිකල් වියදම අඩු ඒ වගේම බිස්නස් එක ලොකු වෙද්දිත් පාවිච්චි කරන්න පුළුවන් ඩිජිටල් විසඳුම් දෙන තැනක්. මෙන්න මේක තමයි යාළගේ මුළු වැඩපිළිවෙලම තියෙන හරය. ඒ කියන්නේ ඔළුවේ තියෙන අදහසක් අරගෙන ඒක ඇත්තටම වැඩ කරන, කාලය, සල්ලි ඉතුරු කරන, බිස්නස් එක දිගටම ඉස්සරහට ගෙනියන්න උදව් වෙන ඩිජිටල් සිස්ටම් එකක් බවට පත් කරන එක. හොඳයි. දැන් බලමු එයාලා කොහොමද මේ අදහස් ඇත්තක් කරන්නේ කියලා. එයාලා දෙන සේවාවන් මොනවද? මේවා හරියක ටූල් කිට් එකක තියෙන බඩු වගේ. එයාලගේ සේවාවන් ගොඩක් තිබුණත් තේරුම් ගන්න ලේසි වෙන්න ප්‍රධාන පියවර 3කට කඩලා තියෙනවා. අපි බලමු ඒ එකින් එක මොනවද කියලා. පළවෙනි එක තමයි බිස්නස් එකේ මූලික වැඩ ටික විධිමත් කරන එක. හරි, පළවෙනි පියවර. මෙතනදී වෙන්නේ ව්‍යාපාරයේ ඇතුළෙම තියෙන දේවල් කාර්යක්ෂම කරන එක. හිතන්න ඉදින්දා වැඩවලටම හදපු software එකක්, POS system එකක්, එහෙමත් නැත්නම් CRM එකක්. මේ හැම දෙයකින්ම කරන්නේ බිස්නස් එකේ අතිවාරම ශක්තිමත් කරන එක. දෙවෙනි පියවරෙන් කරන්නේ බිස්නස් එක පිටත ලෝකයට එක්ක සම්බන්ධ කරන එක. ඒ කියන්නේ කස්ටමර්ස්ලත් එක්ක වෙනත් සිස්ටම්ස් එක්ක payment gateways, SMS, WhatsApp වගේ දේවල් ඉන්ටිග්‍රේට් කරලා ගනුදෙනු හරිම ලේසි කරනවා. තුන්වෙනි පියවර තමයි ටිකක් ඇඩ්වාන්ස්ඩ්. මෙතනදී AI, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරනවා. දත්ත විශ්ලේෂණය කරලා වඩා හොඳ තීරණ ගන්න උදව් කරනවා. උදාහරණයක් විදිහට කෝල් සෙන්ටර් එකේ කෝල් සාරාංශ කරලා දෙන එක වගේ දේවල්. මෙන්න මේක නියම උදාහරණයක් OCR කියන ටෙක්නොලොජි එක. හිතන්නකෝ කඩදාසියක print කරපු invoice එකක් තියෙනවා. ඒකේ තියෙන විස්තර ආයෙමත් කම්පියුටර් එකේ type කරන්න ඕනේ නැහැ. මේ OCR තාක්ෂණයෙන් පුරුවන් ඒකේ ෆොටෝ එකක් අරන් ඒකේ තියෙන අකුරු ටික ඩිජිටල් දත්ත බවට පත් කරන්න. කොච්චර වෙලාවක් ඉතුරු වෙනවද? හරි. අපි මෙච්චර වෙලා කතා කළේ එයාලා මොනවද කරන්නේ කියලා. දැන් අපි බලමු එයාලා කවුද කියලා. මොකද එයාලගේ කතාව දැනගත්තම කරන දේ ගැන විශ්වාසය තවත් වැඩි වෙනවා. මේ එයාලගේ ගමන. බලන්න මේක එක රැයකින් පටන් ගත්ත දෙයක් නෙමෙයි. 2012 ඉඳන් පරිේෂණ කරලා අතිවාරයමක් දාගෙන 2020 දී තමයි නිල වශයෙන් පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ පිටිපස්සේ ලොකු අත්දැකීමක් කැපවීමක් තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේක. එයාලා එක පැත්තකින් ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකට, ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමට සේවා දෙනවා. අනිත් පැත්තෙන් මේ හැමදේම ගොඩනැගිලා තියෙන්නේ අපේ රටේ ශ්‍රී ලාංකික දක්ෂතා මත. ඒක තමයි එයාලගේ අනන්‍යතාවය. හරි, අපි දැන් මේ හැමදේම එකතු කරලා බලමු මේ තාක්ෂණයෙන්, මේ සේවාවන් වලින් ව්‍යාපාරයකට ඇත්තටම ලැබෙන ප්‍රතිලාභ මොනවද? මේ ප්‍රස්තාරයෙන් ඒක ලස්සනට පේනවා. ප්‍රධාන ප්‍රතිලාභ 3යි. 1. ස්වයංක්‍රීයකරණය නිසා කාලය ඉතුරු වෙනවා. 2. කාර්යක්ෂමතාවය වැඩි වෙන නිසා පිරිවැය අඩු වෙනවා. 3. ව්‍යාපාරය ලොකු වෙද්දිත් එකටම වර්ධනය වෙන්න පුළුවන් සිස්ටම්ස් ලැබෙනවා. වැදගත්ම දේ තමයි මේ තුනම එකිනෙකට සම්බන්ධයි. තව හරිම වැදගත් දෙයක් තමයි එයාලගේ වැඩේ ප්‍රොජෙක්ට් එකක් දීලා ඉවර කරන එක විතරක් නෙවෙයි. එයාලා දිගටම සහකරුවෙක් වගේ ඉන්න. නඩත්තු කටයුතු වලට අලුත් ෆීචර්ස් එකතු කරන්න, පර්ෆෝමන්ස් එක හොඳට තියාගන්න, ඒක ලොකු සහනයක්. ඉතින් අපි මේක මෙතනින් නවත්තමු. ඒත් යන්න කලින් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. තමන්ගේම ව්‍යාපාරික අදහසක් ඩිජිටල් පද්ධතියක් බවට පත් වෙන්න බලාගෙන ඉන්නවා වෙන්න බැරිද?
ඇත්තටම මේක ගොඩක් කාලීන මාතෘකාවක්. අනිවාර්යයෙන්ම. ඉතින් අද අපි මේ සවිස්තරාත්මක විමර්ශනයට පදනම් වෙන්නේ ශ්‍රී ලංකාව මූලික කරගත් තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ආයතනයක් වන SL ස්පෙෂලිස්ට් ආයතනයේ විකාශනය ගැනයි. ඒ වගේම ඔවුන් ලබා දෙන අර සුවිශේෂී සේවා පරාසය ගැනත් අපි අද කතා කරනවා. හරියටම විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර එහෙමත් නැත්නම් SMEs කොහොමද කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරලා දැවන්ත සමාගම් එක්ක කරට කර හැප්පෙන්නේ කියන එක අද අපි ගැඹුරින් සාකච්ඡා කරනවා. ඔව් මේ සඳහා අපි පාදක කරගන්නේ SL ස්පෙෂලිස්ට් ආයතනයේ විශේෂතාවය වගේම ඔවුන්ගේ ව්‍යාපාරික දැක්ම සහ ඓතිහාසික පසුබිම ඉතා පැහැදිලිව විස්තර කරන ඔවුන්ගේ නිල සටහන් සහ ලිපි කිහිපයක්. අපේ අරමුණ වෙන්නේ හුදෙක් න්‍යායාත්මක දේවල් කතා කරනවාට වඩා මේ තාක්ෂණය සැබෑ ව්‍යාපාරික ක්‍රියාවලීන් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අවබෝධ කරගන්න එකයි. මෙහෙමයි අපි දන්නවා බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට තාක්ෂණය එමෙත් නැත්නම් අලුත් මෘදුගාංගයක් ගැන අහනකොටත් ඒක ලොකු බරක් විදිහටයි දැනෙන්නේ. ඒ කියන්නේ ලොකු මුදලක් වැය වෙන, Tamanට ලැඟා වෙන්න බැරි සංකීර්ණ දෙයක් විදිහට නේද? ඔව් හරියටම. නමුත් SL ස්පෙෂලිස්ට් වැනි ආයතන මේ කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ඉන්නවා. මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙන ප්‍රධානම කරුණක් තමයි ඕන් නිකම්ම පරිගණක වැඩසටහන් විකුණනවාට වඩා ව්‍යාපාරවල එදිනෙදා ගැටලු විසඳන්න ඒ තාක්ෂණය ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය ගැන පූර්ණ අවධානය යොමු කරලා තියෙන එක. ඒක ලොකු වෙනසක්. ඉතින් අපි මුලින්ම මේ ආයතනයේ ආරම්භය ගැන බැලුවොත් ඒකත් නිකම්ම එක දවසකින් සිද්ධ වුණු දෙයක් නෙවෙයි. නෑ ඇත්තටම ඒක පිටුපස ලොකු කතාවක් තියෙනවා. ඔව් නිල වශයෙන් ලියාපදිංචි වෙන්නේ 2020 දී. හැබැයි මේ කතාවේ රසවත්ම හරිය තියෙන්නේ එතන නෙවෙයි. මේ ආයතනයේ මූලාරම්භයේ 2012 වසර දක්වා ඈතට දිවි යනවා. ඒ කියන්නේ අවුරුදු 8ක විතර ලොකු නිහඬ ගමනක් මේ පිටුපස තියෙවා. අන්න ඒක තමයි මෙතන තියෙන ශක්තිමත්ම පදනම. ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් වෙළඳපොළ ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ඕනනේ. අනිවාර්යයෙන්ම. ඉතින් මේ අවුරුදු 8 පුරාවට ඕන් කරලා තියෙන්නේ විවිධ පර්යේෂණ සහ සිද්ධි අධ්‍යයන සිදු කරන එකයි. කියන්නේ කේස් ස්ටඩීස් කරන එක. ඔව් 2012 වසරේ ඉඳන් සම්බන්ධ අධ්‍යාපනයේ ඩිජිටල් අලෙවිකරණය වගේම ත්‍රිමාණ සජීවීකරණය සහ ග්‍රැෆික් නිර්මාණ කරන වගේ ඉතා පුළුල් පරාසයක අත්දැකීම් ඕන එකතු කරගෙන තිනෝ නේද? හරියටම මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ව්‍යාපෘති හරහා අත්දැකීම් ලබා ගත්තට පස්සේ ඔවුන් තීරණය කරන්නේ ස්ථාවර ආයතනයක් විදියට ගොඩනගන්න. ඒකෙන් පැහැදිලි වෙනවා ඔවුන් වෙළඳපොළට ආවේ ඉතාමත් හොඳ පෙරසූදානමකින් කියලා. ඒ නිසාම උන්ට පුරිවන් වෙලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවාවන් සපයන ගමන්ම අපේ දේශීය ව්‍යාපාරිකයාට ගැළපෙන ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් ඉතා සුරක්ෂිතව පවත්වාගෙන යන්න. හැබැයි මට මතනදී මතුවෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද? මූලාශ්‍රවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ඔවුන්ගේ විසඳුම් න්‍යායාත්මක සංකල්ප මත පමණක් පදනම් වෙලා නැහැ කියලා. ඒ වෙනුවට සැබෑ ව්‍යාපාරික ක්‍රියාවලින් ඉලක්ක කරගෙන තමයි ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් ඒක ඔවුන්ගේ ප්‍රධාන දැක්මක්. පොඩි ව්‍යාපාරිකයෙකුට මේ ප්‍රායෝගිකත්වය ඇත්තටම බලපාන්නේ කොහොමද? මොකද ගොඩක් මෘදුකාංග හදන ආයතන කියන්නේත් ඔවුන්ගේ පද්ධති ප්‍රායෝගිකයි කියලා නේද? ඒක ඊටමත් වැදගත් ප්‍රශ්නයක්. අපි මේක සරල උදාහරණයකින් තේරුම් ගමු. හිතන්න අලුතෙන් පටන් ගත්ත ඩිලිවරි බිස්නස් එකක් ගැන. හරි. න්‍යායාත්මකව මෘදුකාංගයක් හදනවා කියන්නේ පරිගණක ඉංජිනේරුවෙක් Taman දන්න තියරි වලට අනුව ඇප් එකක් හදලා ඒ ව්‍යාපාරිකයාට දෙන එකයි. එතකොට ඒ ව්‍යාපාරිකයාට සිද්ධ වෙනවා Tamanගේ බිස්නස් එක අර ඇප් එකට ඕන විදිහට වෙනස් කරගන්න. ඒ කියන්නේ ව්‍යාපාරය සිස්ටම් එකට හැඩ ගැහෙන්න ඕනේ. හරියටම. නමුත් සැබෑ ව්‍යාපාරික ක්‍රියාවලින් ඉලක්ක කරනවා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. SL ස්පෙෂලිස්ට් ආයතනය කරන්නේ ව්‍යාපාරික හිමිකරුවන් එක්ක සමීපව කටයුතු කරලා ඔවුන්ගේ දෛනික බෙහෙයුම් වල තියෙන සැබෑ ප්‍රශ්න මොනවද කියලා මුලින්ම හඳුනා ගන්න එකයි. ඒක ලොකු වෙනසක්. සමහර විට ඩිලිවරි බිස්නස් එකේ ලොකුම ප්‍රශ්නේ පාසල් ට්‍රැක් කරන එක නෙවෙයි ඩිලිවරි කරන ළමයින්ගේ ගිණුම් බෑරණක වෙන්න පුළුවන්. අන්නේ සැබෑ ප්‍රශ්නෙට විසඳුමක් විදියටයි ඔවුන් පද්ධති නිර්මාණය කරන්නේ. එතකොට ව්‍යාපාරිකින්ට තමන්ගේ සුපුරුදු වැඩ රටාව අවුල් කරගන්නේ නැතුව කාලය සහ මුදල් ඉතිරි කරන ඩිජිටල් පද්ධතියක් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන්ම ව්‍යාපාරය මෘදුකාංගයට හැඩගැහෙනව වෙනුවට මෘදුකාංගය ව්‍යාපාරයට හැඩගැහෙනවා කියන එකයි මෙතනදි වෙන්නේ. දැන් අපි බලමු ඔවුන් සපයන මේ තාක්ෂණික පරාසය සහ සේවාවන් මොනවද කියලා. මූලාශ්‍රවල දක්වා ඇති ආකාරයට ඔවුන්ගේ ප්‍රධාන සේවාවංශ 8ක් ගැන කතා කරනවා. ඔව් අංශ 8ක් තියෙනවා. අපි මේව නිකම් ලයිස්තුවක් විදිහට කියවන්නේ නැතුව ඇත්තටම ව්‍යාපාරයක් ඩිජිටල් කරන්නේ වෙද්දී මේවා කොහොමද එකින් එක ගැලපෙන්නේ කියලා බලමු. ව්‍යාපාරයක් මුලින්ම ඔන්ලයින් යනකොට එයාලගේ ඩිජිටල් මුහුණුවර හදාගන්න එපයි.
ඊ කියන්නේ වෙබ් අඩවියක් හෝ මොබයිල් ඇප් එකක් නිර්මාණය කිරීම. හරියටම ඕනෑම ව්‍යාපාරයක පළමු ඩිජිටල් පියවර වෙන්නේ ඒකයි. SL ස්පෙෂලිස්ට් ආයතනය මේ සඳහා වෙබ් සහ යෙදුම් නිර්මාණය එනම් වෙබ් ඇන්ඩ් ඇප් ඩෙවලොප්මන්ට් සේවාවන් සපයනවා. හැබැයි මේක නිකම්ම පින්තූර ටිකක් දාපු වෙබ්සයිට් එකක් නෙවෙයි නේද? නෑ කොහෙත්ම නෑ. ඒ ව්‍යාපාරයේ නියම අරමුණට සේවය කරන අයුරින් නිර්මාණය වූ එකක්. උදාහරණයක් විදිහට WordPress පදනම් කරගත් ව්‍යාපාරික වෙබ් අඩවි වගේම සම්පූර්ණයෙන්ම අලුතින් ලියන ලද කස්ටම් ෆ්‍රේම්වර්ක්ස් පාවිච්චි කරලා උන් මේවා නිර්මාණය කරනවා. ඒ වගේම අර ඇඩ්මින් ඩෑෂ්බෝඩ් සරහා ව්‍යාපාරිකයාට තමන්ගේ වෙබ් අඩවිය ඉතා පහසුරින් කළමනාකරණය කරගන්නත් පුළුවන්. වෙනත් තාක්ෂණික කෙනෙකුගේ උදව්වක් නැතුවම. ඒක ගොඩක් වටිනවා. හැබැයි වෙබ්සයිට් එකක් හැදුවට විතරක් මදි නේද? ව්‍යාපාරයක් ටිකක් ලොකු වෙනකොට යාළගේ ඇතුලේ වැඩ කටයුතු සංකීර්ණ වෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට කඩෙන් ගන්න සාමාන්‍ය මෘදුකාංගයක් හරියන්නේ නැති වෙන්න පුළුවන්. අන්න එතනදී තමයි ඔවුන්ගේ අභිරුචි මෘදුකාංග සංවර්ධනය. එහෙම නැත්නම් කස්ටම් සොෆ්ට්වෙයාර් කියන අංශය වැදගත් වෙන්නේ. ඔවුන් වෙබ් සහ ක්ලවුඩ් ආශ්‍රිත ආරක්ෂිත පද්ධති නිර්මාණය කරනවා කියලා සඳහන් වෙනවා. අපි මේක තේරුම් ගන්න හිතමු ලොකු තොග වෙලදාමක් කරන ආයතරයක් ගැන. එයාලගේ බඩු ගබඩා කිරීමේ ඉඳන් බෙදා හැරීම දක්වා තියෙන ක්‍රියාවලිය හරිව සංකීර්ණයි. ඒකට වෙළඳපොලේ තියෙන සාමාන්‍ය පද්ධතියක් ගැලපෙන්නේ නැහැ. ඔව් ඒක එකිනෙකාට වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට SL ස්පෙෂලිස්ට් ආයතනයේ ඒ ව්‍යාපාරයටම ආවේනික වූ කස්ටම් සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරලා දෙනවා. මේ පද්ධති ක්ලවුඩ් සාක්ෂිත්වය එක්ක බැඳලා තියෙන නිසා කොහේ ඉඳන් වුණත් ආරක්ෂිතව දත්ත පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ දියුණු වන විට ඊට සාපේක්ෂව පද්ධතියද විෂමන කළ හැකි ආකාරයට. ඒ කියන්නේ ස්කේලබල් විදිහටයි උන් මේව සංවර්ධනය කරන්නේ නේද? හරියටම. ඒක අනාගත ආයෝජනයක් විදිහටයි දකින්න ඕනේ. හරි. දැන් අපි ඩිජිටල් මුහුණුවර හැදුවා අවශ්‍ය විශේෂ මෘදුකාංගات හැදුවා කියමුකෝ. ඊළඟට එන ලොකුම අභියෝගය තමයි ව්‍යාපාරයේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න එක. දෛනික මෙහෙයුම්. මෙතනදී අපි කතා කරන්න ඕනේ ව්‍යාපාරික ස්වයංක්‍රීයකරණය එමත් නැත්නම් බිස්නස් ඔටෝමේෂන් ගැන. මූලාශ්‍රවල පැහැදිලිව කියලවා දත්ත මධ්‍යගත කිරීම, ඒ කියන්නේ data centralization සහ වාර්තාකරණ පද්ධති හරහා අතින් කරන කාර්යයන් අඩු කරන්න ඕන් කටයුතු කරනවා කියලා. ඔව් ඒක ගොඩක් වැදගත් අංශයක්. දත්ත එක තැනකට ගේන එක ඇහුණාම ලේසි වගේ පෙනුනට ප්‍රායෝගිකව ගොඩක් කුඩා ව්‍යාපාර මේක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. එතනදී තමයි ඔවුන්ගේ ඊළඟ සේවා අංශය වන POS, CRM සහ ERP පද්ධති කරලියට එන්නේ. මේ පද්ධති තුන එකතු වුණාම තමයි නියම ස්වයංක්‍රීයකරණයක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපි සාමාන්‍ය සුපිරි වෙළඳ සැලක් උදාහරණයකට ගනිමු. දෛනික වෙළඳාම, බිල් කැඩීම වගේ දේවල් කළමනාකරණය වෙන්නේ POS පද්ධතියකින්. හරි. හැබැයි ඒ එන පාරිභෝගිකයින් කවුද? ඔවුන් වැඩියෙන්ම ගන්නේ මොනවාද? ඔවුන්ට විශේෂ වට්ටම් දෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්නේ CRM පද්ධතියක් හරහා. එනම් පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධතියක් හරහා. එතකොට ERP පද්ධතියක් කියන්නේ මේ ඔක්කොම එකට ගැට ගන්න මහ මොලේ වගේ දෙයක් නේද? හරියටම ව්‍යාපාරයක ඇතුළත සිදුවන තොග පාලනය, ගිණුම්කරණය, සේවකයන්ගේ පඩිපත හැදීම වගේ මානව සම්පත් කළමනාකරණය කිරීම මේ ඔක්කොම එකම තැනකින් පාලනය කරන එක තමයි ERP පද්ධතියකින් කරන්නේ. ඉස්සර මේවා පාවිච්චි කළේ ලොකු කම්පැනි විතරයි නේ. නමුත් SL ස්පෙෂලිස්ට් හරහා මේවා දැරිය හැකි මිලකට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලටත් ලැබෙන එක ඇත්තටම ලොකු විප්ලවයක්. අනිවාර්යෙන්ම මේ ඔක්කොම එක තැනකට ආවම තීරණ ගන්න හරිම ලේසි. අතින් පොත්වල ලියලිය ඉන්න කාලේ ඉතිරි වෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාරවලට එන ඇමතුම් පවා කළමනාකරණ කරන්න ඔවුන් විසඳුම් දෙනවා කියලා මූලාශ්‍රවල තියෙනවා. ඇමතුම් මධ්‍යස්ථාන සහ ලීඩ් මැනේජ්මන්ට් පද්ධති හරහා ආයතනයකට එන කෝල්ස්, ඒ වගේම ඒ කෝල්ස් ගන්න ක්‍රියාකරුවන්ගේ කාර්යසාධනය පවා නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔවුන් හබා දෙනවා. අපූරුයි. දැන් අපි හිතමු මේ ව්‍යාපාරයට තියෙනවා වෙබ්සයිට් එකක්, POS එකක් සහ ERP එකක් කියලා. හැබැයි මේවා වෙනස් පද්ධතිනේ. පාරිභෝගිකයෙක් වෙබ්සයිට් එකෙන් බඩුවක් ගත්තම ඒකේ සල්ලි ගෙවන්නේ කොහොමද? ඒ බිල කොහොමද ස්වයංක්‍රීයවර ERP එකට යන්නේ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට තමයි මූලාශ්‍රවල ඊළඟට API සහ පද්ධති සම්බන්ධ කිරීම ගැන කතා කරන්නේ. මේක හරියට ආපන ශාලාවක වේටර් කෙනෙක් වගේ වැඩක්. පාරිභෝගිකයාගේ අනුවම මුළු තැඟට අරන් යන්නේ වේටර්නේ.
ඒ කියන්නේ තොරතුරු එහාට මෙහාට ගෙනියනවා. ඔව් අන්න ඒ වගේ වෙනස් පද්ධති දෙකක් එකිනෙකට කතා කරවන්න තමයි API පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට කෙනෙක් ඔන්ලයින් ගෙවීමක් කළ විගසම පේමන්ට් ගේට්වේ එක හරහා සල්ලි කැපෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ API සම්බන්ධතා හරහා ස්වයංක්‍රීයවම පාරිභෝගිකයාගේ WhatsApp එකටයි ඊමේල් එකටයි කුවිතාංශයක් යවනවා. ඒ විතරක් නෙවෙයි SMS පවා යවන්න පුළුවන්. මේකෙන් ව්‍යාපාරික කටයුතු පුදුම විදිහට වේගවත් වෙනවා. ඔය විදිහට ඔක්කොම හදාගත්තට පස්සේ මෘදුකාංග සමාගමකට පුළුවන් ද ව්‍යාපාරිකයාට සමුදීලා යන්න? බැහැනේ. ඒක කොහොමවත් වෙන්න බැරි දෙයක්. තාක්ෂණය කියන්නේ එක්වරක් පමණක් මුදල් යොදවන දෙයක් නෙවෙයි, වාහනයක් වගේම තමයි දිගටම සර්විස් කරන්න ඕනේ. ඒ නිසායි ඔවුන් නඩත්තුව සහ වර්ධනය, එනම් මේන්ටනන්ස් ඇන්ඩ් ස්කේලිං කියන අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නේ. ගොඩක් ව්‍යාපාරවලට වෙන ලොකුම අසාධාරණය තමයි පද්ධතියක් හදලා දීලා අදාළ ආයතන මගහැරලා යන එක. ඒකෙන් ව්‍යාපාර අමාරුවේ වැටෙනවා. නමුත් ව්‍යාපාරයක් වර්ධනය වෙනකොට පද්ධතියත් යාවත්කාලින වෙන්න ඕනේ. SL ස්පෙෂලිස්ට් ආයතනය අඛණ්ඩව පද්ධති නඩත්තු කරමින් කාලයත් එක්ක අලුත් අංග එකතු කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු දවසකට 100 ඉඳන් 1000 දක්වා වැඩි වුණත් ඊට ඔරොත්තු දෙන ආකාරයට පද්ධතිය පුළුල් කිරීමේ හැකියාව ඔවුන් සහතික කරනවා. හරි. දැන් අපි එමු මේ මුළු සවිස්තරාත්මක විමර්ශනයේම වඩාත්ම සිත් ගන්නාසුළු කාරණාවට. ඒ කියන්නේ AI තාක්ෂණය ගැන. කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ විප්ලවීය භාවිතය. කුඩා පරිමාණයේ ව්‍යාපාරවලට AI කියන්නේ බොහෝ දුර තියෙන හොලිවුඩ් චිත්‍රපටවල විතරක් දකින්න හීනයක් වගේනේ හිතන් හිටියේ. ඇත්තටම එහෙම තමයි කාලයක් තිස්සේ තිබුණේ. නමුත් SL ස්පෙෂලිස්ට් මේක සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ මේසේ උඩටම ගෙනත් තියෙනවා. මූලාශ්‍රවල තියෙන දේවල් කියවද්දි මටම පුදුම හිතුණා. ඇමතුම් මධ්‍යස්ථාන සඳහා AI තාක්ෂණය යොදා ගනිමින් ඇමතුම් සාරාංශ කිරීම නම් AI assisted call summaries ලබා දෙනවා කියලා ඒකේ සඳහන් වෙනවා. ඒක විශාල පෙරලියක්. හිතලා බලන්න සේවකයෙක් විනාඩි 20ක් පාරිභෝගිකයෙක් එක්ක කතා කරපු දේ මැනේජර් කෙනෙකුට ආයෙමත් අහ ඉන්නවට වඩා AI එකක් මගින් කෝල් එකේ සාරාංශය කෙටියෙන් අකුරින් ලියලා දෙන එක කොච්චර වටිනවද? ඇත්තට මේක ව්‍යාපාරයක ඵලදායීතාවය ශීඝ්‍රයෙන් ඉහළ නංවන සාධකයක්. ඒ වගේම මූලාශ්‍රවල විශේෂයෙන්ම අවධාරණය කරන තවත් තාක්ෂණයක් තමයි දෘශ්‍ය අක්ෂර හඳුනා ගැනීම. ඒ කියන්නේ OCR තාක්ෂණය. ඒක කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නේ? හිතන්න දවසකට ඉන්වොයිස්, බිල්පත් සහ මිලදී ගැනීමේ ඇනවුම් 100 ගාණක් වෙන තොග වෙළඳ සැලක් ගැන. මීට කලින් නම් සේවකයෙකුට සිද්ධ වෙනවා මේ හැම කොලයක්ම දිහා බල පැය ගණනක් පරිගණකයට දත් ඇතුළත් කරන්න. ඒක හරිම කම්මැලි වගේම වැරදි වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වැඩක්. අනිවාර්යෙන්ම. නමුත් මේ OCR සහ AI තාක්ෂණය හරහා කරන්නේ ඒ කොලේ ස්කෑන් කරපු ගමන්ම ඒකේ තියෙන දිනය, මුදල, බඩු ලයිස්තුව AI එකෙන් කියවලා තත්පර කිහිපයකින් පද්ධතියට ඇතුළත් කරන එකයි. ඒ කියන්නේ මිනිස්සු අතින් වෙන වැරදි. එනම් ටයිපින් මිස්ටේක්ස් පවා මෙතනදී සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒකෙන් ලොකු කාලයක් සහ ශ්‍රමයක් ඉතිරි වෙනවා. ඒ වගේම AI හරහා දත්ත වළංගු කිරීම සහ එකිනෙක පරීක්ෂා කිරීම එනම් data validation and cross checking ගැනත් කියවෙනවා. මේ ඔක්කොම එකතු වුණාම ව්‍යාපාරිකයාට ලැබෙන්නේ තීරණ ගැනීමට සහාය වන ස්මාර්ට් වාර්තාකරණයක්. හරියටම. ඒ කියන්නේ ඊළඟ මාසේ වැඩියම විකිනෙන්නේ මොනවද? වැඩිපුර ස්ටොක් කරන්න ඕනේ මොනවද කියන එක පවා මේ පද්ධති මගින් කලින්ම අනුමාන කරලා කියන්න පුළුවන්. මේක ඇත්තටම පුදුම සාගතයි. මේකෙන් පැහැදිලි වෙන්නේ ලොකුම සත්‍ය තමයි SL ස්පෙෂලිස්ට් වැනි ආයතන සිදු කරන්නේ සරලවම තාක්ෂණික ප්‍රජාතන්ත්‍රීකරණයක් කියන එක. පැහැදිලි කරන්න කොයි අදහස? ඒ කියන්නේ මීට පෙර විශාල ආයෝජනයක් කරන්න පුරුවන් ධනය සහ බලය තිබෙන දැවැන්ත සමාගම් වලට පමණක් සීමා වෙලා තිබුණු මේ අතිනවීන තාක්ෂණයන් දැන් සාමාන්‍ය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාගේ අතටත් දැරිය හැකි මිලටට ගෙනවිත් දීලා තිනවා. ඒකෙන් දේශීය ව්‍යාපාරිකයින්ට ලෝකේ ඕනෑම දැවැන්තෙක් එක්ක කරට කර තරඟ කිරීමට වේදිකාවක් හැදෙනවා. අනිවාර්යෙන්ම මේ තාක්ෂණයන් දැන් කාටත් පොදු දෙයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් අපි මේ කතා කරපු සීලම කරුණු සාරාංශ කරොත් 2012 වසරේ සාමාන්‍ය පර්යේෂණ ව්‍යාපෘතියකින් සහ කේස් ස්ටඩීස් වලින් ආරම්භ වෙලා 2020 දී නිල වශයෙන් ස්ථාපිත වී අද වන විට වෙබ් නිර්මාණයේ සිට
කෘත්‍රිම බුද්ධිය සහ සංකීර්ණ ERP පද්ධති දක්වා විහිදුණු අතිවිශාල ගමනක් ආව දේශීය ආයතනයක් තමයි SL ස්පෙෂලිස්ට් කියන්නේ. ඔවුන් හුදෙක් තාක්ෂණය විකුණන සේවා සපයන්නෙක් පමණක් නෙවෙයි ශ්‍රී ලාංකික කුසලතාවය ජාත්‍යන්තර මට්ටමට කියන්නේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් වලට ගෙන යන ආඩම්බර විය යුතු ආයතනයක් විදිහට අපිට ඕන්ව හඳුන්වන්න පුළුවන්. හරියටම හරි මේ සම්පූර්ණ සාකච්ඡාවෙන් අපි උකහාගත යුතු වැදගත්ම පණිවිඩය වන්නේ වර්තමානීය ඕනෑම වර්ධනය වන ව්‍යාපාරයක පැවැත්ම සඳහා නවීන තාක්ෂණය කියන්නේ තවදුරටත් විකල්පයක් නෙවෙයි එය අත්‍යවශ්‍ය සාධකයක් කියන කාරණයයි. ඒක ඇත්ත. කෘත්‍රිම බුද්ධිය, දත්ත ස්වයංක්‍රීයකරණය වගේ දේවල් දැවැන්ත සමාගම් වලට විතරක් අයිති දේවල් නෙවෙයි. ඒව දැන් අපේ දේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ඉතා පහසුවෙන් ලබාගත හැකි දේවල් බවට පත්වලා අවසන්. එය නිවැරදිව වටහාගෙන තමන්ගේ ව්‍යාපාරික ක්‍රියාවලීන්ට මේවා බද්ධ කර ගැනීම තමයි සාර්ථකත්වයේ කරා යන එකම මාර්ගය. ඉතින් අපි අද අපගේ සාකච්ඡාවේ අවසානයේට අවිත් වෙන්නේ මේ කතා කරපු සියලුම තොරතුරු එක්ක අවසාන වශයෙන් ශ්‍රාවකින් හැමෝටම ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරලා මේ සවිස්තරාත්මක විමර්ශනය නිමා කරමු. ඔව් ඒක හොඳ අදහසක්. දේශීය තනි පුද්ගල ව්‍යාපාර පවා කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීයකරණය වැනි මෙතරම් නවීන තාක්ෂණයන් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ගේ අතට මෙතරම් සමීප කරවීමට සමත් වී තිබෙන වටපිටාවක ඉදිරි වසර කිහිපය තුළ මෙම ඩිජිටල්කරණයට අනුගත නොවන සාම්ප්‍රදායික ව්‍යාපාරවලට ඊතා දැඩි තරංගකාරී වෙළඳපොළක් තුළ අනාගතයේදී කුමන ආකාරයේ ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ ප්‍රවැත්ම ගැන නැවතවරක් සිතා බලන්නට ඉඩ හරිමින් අදිට අපි සමුගන්නව ජය වේවා.